ශ්‍රේෂ්ඨ මිනිස්සු රොසාන් මහනමලා අර්ජුන රණතුංගලා හරි අසාන් තිලකරත්නලා හැබෑවටම කැපේ හැබෑවට මේ මිනිසුන්ට මේ රට පිළිබඳව හැඟීමක් තිබුණා. අසංක ගුරු සිංහලා රට වෙනුවෙන් බෝල ගහපු මිනිස්සු ඉස්සර අඩුම තරමේ අවසන් 4 දෙනාටවත් ආව සෙමි ෆයිනල්වත් ආව අපේ රට. එහෙව් රටක් නේ. හැම ලෝක කුසලානකදීම ඕස්ට්‍රේලියාවට අභියෝගයක් කරේ ශ්‍රී ලංකාව. අද මේ සල්ලි වල අපේ රටේ ක්‍රිකට් හදන අපි ආදරය කරන ක්‍රීඩාව 96 94 චන්ද්‍රිකා 96 වර්ල්ඩ් කප් එක ගෙනාවා. 2014 ලසිත් මාලිංග වර්ල්ඩ් කප් එක ගෙනාවා. හරි රට වෙනුවෙන් ලසිත් මාලිංග රට වෙනුවෙන් ක්‍රිකට් ගහපු මිනිස්සු. අර පවන් රත්නා අලුතෙන් ආපු කොල්ල අවසානට අපේ රටේ තරම් දක්ෂයෝ නෑ. මුන් දක්ෂයන්ට තැන දෙන්නේ නෑ. මුන් සුදුස්සන්ට තැන දෙන්නේ නෑ. බංගලිකාරයෝ හරි එනවා. බංගලි, ඇෆ්ගනිස්තාන්, සිම්බාබ්වෙටත් පරාදයි. හරි බාල ටීම් එකක් එනවා. අයර්ලන්තේ හරි එනවා ගහනවා. ඔන්න නියම. ඉන්දියාවට ගියා කනවා. ඕස්ට්‍රේලියාවට මැච් දෙන්නෙත් නෑ. දකුණු අප්‍රිකාවෙන් කනවා. හරි නවසීලන්තෙන් කනවා. පාකිස්තානෙන් කනවා. මොනවා හරි පොඩි ටීම් එකක් අහුනාම අන්නේ පොඩි ටීම් එකට තලා ගත්තාම හින වීර. උන්ට ඒක ඇති. පොඩි ටීම් එකට ලකුණු 100ක් ගහපුවම හරි ඉන්න පුළුවන්. මොන ක්‍රිකට්ද මේවා? අපේ රටේ ඕන තරම් දක්ෂයෝ ඉන්නේ. තවමත් අරවින්දලා ඉන්න ඕන තරම් හොයාගන්න එන්න දෙන්නේ නැහැ. සල්ලිකාරයන්ගේ ධනපතියන්ගේ දරුවෝ විතරයි. සම්මිසිල්වගේ රූකඩ විතරයි. ක්‍රීඩා ඇමතිලා නමට උන් මොකද කරන්නේ? මේ රටේ මිනිස්සුන්ට සතුටු වෙන්න තියෙන එකම ක්‍රීඩාව ඔය ක්‍රිකට්. අපි මැරෙන්න කලින් අපිට තව ලෝක කුසලානයක් දින්න බලන්න ඕනේ. මගේ ඉනිම දැන් අවසానයි. මමයි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලන්ගේ